සුබ දවසක් වේවා සියලුම දෙනාට. ටෙස්ට් මේක වෙතට ආදරෙන් ඔබ සම පිළිගන්නවා. අද මම වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට shopping bag එකේ ආදේශකයක් වශයෙන් බෑග් එක මසා ගන්න අයුරු ඉදිරිපත් කිරීමට. එහෙනම් බලමු කොහොමද මේ නිර්මාණය කරගන්න කොහොමද කියලා බලමු. එහෙනම් වීඩියෝට යමු. මම සකසාගත් බ්ලොග් එකක් තියෙනවා ඔබට මේ ඒ ඇසුරින් තමයි පැහැදිලි කරන්න හිතුවේ. මේ බලන්න මම ලබාගත් කොළ අරගාසියක මම මේක බ්ලොග් එකක් වශයෙන් කපාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ වගේ බෑග් එකක් තමයි මම මසාගත්ත බෑග් එකකුත් තියෙනවා. මෙන්න මේ වගේ බෑග් එකක් තමයි ඔබට නිර්මාණය කරගන්න මසා ගන්න මේ පැහැදිලි කරන්න හේතුව. මෙන්න මේ වගේ බෑග් එකක්. ඒකට මම යොදාගෙන තියෙන්නේ ටැපට රෙද්ද. ටැපට රෙද්දකින් තමයි මම මේ බෑග් එක මසාගෙන තියෙන්නේ. මොකද මගේ ළඟ තිබුණු රෙදි කොටසක් තමයි මම මේක භාවිත කරේ. මම හිතන්නේ ගෙන යාමේ පහසුවක් පොකට් එකට වාසියක් වෙනවා. මෙන්න මේ වගේ ටැපට රෙද්ද වගේ දෙයකින් මහගත්තම ගොඩක් පුංචියට මේ තමන්ට පර්ස් එකේ උනක් දාගෙන යන්න පුළුවන්. අපිට නිතර අවශ්‍ය වෙන බෑග් එකක් තමයි shopping bag එක කියන්නේ. මේ වගේ පුංචියට නවාගෙන බෑග් එකට දාගෙන යන්න පුළුවන් අපට අවශ්‍ය වෙලාවෙදී ප්‍රයෝජනට ගන්න. එහෙමනම් අපි බලමු මේ වගේ බෑග් එකක් නිර්මාණය කරගන්න කොහොමද කියලා. එහෙනම් මෙතනදී මම ලබාගත්ත මෙන්න මේ ප්‍රමාණයේ බෑග් එකක් තමයි මේ මසා ගන්න පුළුවන්. ඒකට පැහැදිලිව පේනවා ඇති. එතකොට මේක හදාගන්න කොහොමද කියලා බලමු. පළල අඟල් 16කුත් උස අඟල් 20කුත් වෙන රෙදි කොටස් දෙකක් ගන්න. එහෙම නැත්නම් රෙදි මීටරයක් වගේ දෙයක් අරගෙන මේ දික් අතර දෙක නාවා ගන්න. ඒකවල මෙතන මේ පැත්ත නැම්මකට එනවා. එහෙම වුණත් පුළුවන් අපිට මේ බෑග් එක නිර්මාණය කරන්න. ඒතකොට පළල උස ගත්තොත් 20යි පළල 16යි. රෙදි මීටරයක් ගත්තොත් 19මාරක් තමයි උස එන්නේ. මේ ප්‍රමාණවත්. ඒතකොට මෙතන නැම්ම තියෙන නිසා මූට්ටු වෙන්නේ නැති නිසා අපිට ඒ ප්‍රමාණවත් වෙනවා. රෙදි මීටරයක් ප්‍රමාණය දෙකට නවලා දිග ගත්තොත්. එහෙනම් අපි නැවත මේක දෙකට නවා ගමු. කොහොමද මේ විදිහට දෙකට නවාගෙන අපි නිර්මාණය කරන්න හැටි බලමු. දැන් අපිට මේ වගේ මේ පැත්ත වගේ හතරස් කොටු මුල්ලක් තමයි මෙතනක් තිබුණේ. මම මේ හැන්ඩල් එක කපාගෙන තියෙනවා. ඒක බලන්න මෙතන මම මේ කොටු මේ කෙළවරේ නම් අඟල් 3ක් ඇතුළට පහළට අඟල් 5කුත් අරන් තියෙනවා. ඒකට මේ පැත්තත් එහෙමයි. මේ පැත්ත මෙතන හැන්ඩල් එක අඟල් 3ක් තියලා ඉදිරි කොටස මෙතනින් පහළට අඟල් 5ක් වෙන්න කපා ගත්තා. එතකොට මෙතන ඉතිරි වෙන්නේ අඟල් 2ක වගේ ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයට මේ හැඩයට ඇඳගෙන අපි කපා ගන්න පුළුවන්. අපිට ඕන මේ පැත්තට මේ මුල්ලේ නම් මේ පැත්තට දැන් මම මේ වගේ කොටසක් මම රෙදි කොටස නමම තියෙන්නේ. එතකොට මේ පැත්තේ නම් මේ පැත්තට 3යි පහළට 5යි. ඒ විදිහට එන විදිහට තමයි කපා ගන්න ඕනි. එතකොට මෙතනදී අඟල් 3ක් තියලා ඊට පස්සේ 5ක් පාතර කපන්න. එතකොට මෙතන තව අඟල් 2ක වගේ ප්‍රමාණයක් තමයි ඉතිරි වෙන්නේ. මෙන්න මේ ආකාරයට ඊට පස්සේ කැපුවම අපිට බෑග් එක එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මසා ගන්න අයුරු මම වීඩියෝ එකක් ගේනවා. වීඩියෝ මසා ගන්න අයුරු ඔබට කියලා දෙනවා. එතකොට හැන්ඩල් එක මසා ගන්න පුළුවන්. මේ දෙපැත්ත මසා ගන්න පුළුවන්. නැම්ම තියනවා නම් මේ පැත්ත අවශ්‍යත් නැහැ. නමුත් බෑග් එක නිර්මාණය කරන අයුරු අවුට්ලයින් එකක්ම යන්න වෙනවා. ඒ නිසා ඊට පෙර දැන් ඔයගොල්ලන් දෙපැත්ත මුට්ටු කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ රෙදි කොටසෙන්ම නවාගෙන මහගන්න. ඔබට අලංකාරව කරගන්න පයිපින් පටියක් වුණා මේක අල්ලගන්න පුළුවන්. දෙපාරක් නවලා චූටි වාටියක් මහසා ගන්න මේකත් එහෙමයි. ඔබට රවුමට කපා ගත්තොත් මෙතන හැඩය හොඳයි. මේ නිසා ඒ විදිහට කරගන්න. ඉතින් මම මේ බෑග් එක මසාගෙන තියෙන අයුරු බලමු පොඩ්ඩක්. මේ රෙදි කොටස මේ විදිහට ඒකෙන්ම නවාගෙන මහගෙන තියෙනවා. එතකොට හැන්ඩල් එක අඟල් භාගයකට මේ විදිහට ඉස්සෙල්ලා පළමුව දෙපාරක් නවලා මුට්ටු කරගන්න. මුට්ටු කරගෙන මෙන්න මේ හැන්ඩල් එක නැවත මෙහෙම දෙකට නවලා මෙහෙමක් ගහ ගන්න ඕනේ. මේ විදිහට මහනකොට මහන ගන්න විදිහක් කියලා දෙනවා. ඊට පස්සේ මේ අංශය අඟල් 2ක් ඇතුළට නවලා පාලින් අවුට්ලයින් එකක් යන්න ඕනේ. එහෙනම් අපි බලමු මේක මසා ගන්න කොහොමද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝට යමු. මසා ගන්න කොටසට බලමු මසා ගන්න කොහොමද කියලා. එහෙනම් අපි බලමු මේ බෑග් එක කොහොමද මහගන්නේ කියලා. පළමුව අපි මේ
කනපිරි පැත්තට හරවලා මේ කොටස් මේ රෙද්දෙන්ම නවලා මහ ගන්න ඕන. බලන්න මේක මහ ගන්න විදිය. මේ විදියට පොඩි ප්‍රමාණයක් නවලා මහ ගන්න. මෙන්න මේ ආකාරයට ඔබට යොදා ගන්න රෙද්ද අනුව ඕන අවශ්‍ය නම් පයිපින් පටියක් අල්ල ගන්නත් පුළුවන්. මේ ආකාරයට දෙපැත්තෙම තියෙන අත්කට හැදෙන්න මසා ගන්න. මේ වගේ අපිට ටැප්ලර් රෙද්ද පාවිච්චි කරොත් ගෙන යාමේ පහසුවක් තියෙනවා. මොකද ගොඩක් සැහැල්ලුයි. මේ වෙනුවට අපිට පරණ සාරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. සිල්ක් සාරි වගේ දෙයක් පාවිච්චි කරලා මහ ගන්නත් පුළුවන් මේක. එහෙම නැත්නම් වෙන රෙදි කොටසකින් උනත් මහගන්න කියනවා. ගොඩක් සරලයි ඒ නිසා පොඩි ප්‍රමාණයක් නවලා මේ විදිහට අල්ලගෙන ඒකම අපිට shopping යනකොට මේ වගේ බෑග් එකක් තමන්ගේ බෑග් එකේ දාගෙන ගියාම ඒකට එකටත් වාසි. එහෙම එක්කම අපිට නිතර නිවසට ගේන්න අවශ්‍ය වෙන බඩු බාහිරාගෙන දාගන්න පහසුයි. මේ වගේ බෑග් එකක් ළඟ තියාගෙන ඉන්න. මම හිතන්නේ මේක සෙන්ටර් එකක් වශයෙන් ආරම්භ කරත් වෙළඳපොළ හදාගන්න පුළුවන් බෑග් එකක්. මම කෙනාටම අවශ්‍ය වෙන දෙයක් ඒ නිසා ඔබත් මේක නහලා බලන්න. මෙතනදී මාගා මේ කොටස් මාගන්න ඉතා කුඩා ප්‍රමාණයක් නවලා මහන්න දැන් වක්‍රම නිසා ටෙලිවේටින් එකට බලමු. ඒ නිසා ඉතාම කුඩා ප්‍රමාණයක් නවලා මසා ගන්න ඕනේ. මසා ගැනීමේදී ගොඩක් දුරට මේක රෙලිවේටෙන් බලන නිසා පොඩි ප්‍රමාණයක් තමයි මසා ගන්න ඕන. මේ විදිහට අපිට පුළුවන් ඕනම රෙද්දකින් සැහැල්ලු රෙද්දක් පාවිච්චි කරනවා නම් අර ගෙන යාමේ පහසුව තියෙනවා. ඝනකම් රෙද්දකට වඩා ඒ නිසා අපිට ව්‍යවසායික උනත් දාගෙන යන්න පුළුවන් මේ වගේ ටැප්ලර් රෙද්දකින්. නැත්නම් සැහැල්ලු රෙද්දක් භාවිත කිරීම තුළින් අපිට මේ වගේ බෑග් එකක් මසා දාගෙන යන්න පුළුවන්.
සෝස් එක උනත් දාගෙන යන්න පුළුවන්. තමන්ට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න වෙනවා. මේ විදිහට සිහින්න නවාගෙන මසා ගන්න බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක කන පිටපැත්ත හොඳ පිටපැත්ත ඇතුළට තියලා මේ පිටපැත්තත් අල්ල ගන්න. මේ විදිහට ඉතින් අඟල් භාගයක් පස්සේ මේ කොටස මේ විදිහට නවාගනිමින් මසා ගන්න. මුල දෙන්න බලන නිසා මේ විදිහට ඕලක් නතර මසා ගත යුතු නිසා මේ විදිහට නාල මසා ගන්න. ඒකට මේ දෙක වලක් කරන්නේ ටිකක් අපහසුයි. ඒ නිසා මේ විදිහට නාල මොකටවත් මසා ගන්න. දෙපැත්ත මේ විදිහට මසා ගන්න යුතුයි. පස්සේ මේක නැවත වරක් නවා ගනිමින් මෙහෙමක් යදන්න මේ විදිහට. ඒක හොඳ පිටපැත්ත හරවලා තමයි අපිට කරගන්න වෙන්නේ. මේ විදිහට මේ තියලා මෙහෙමක් ගන්න. මේ මෙහෙම දෙකට නවලා මේ විදිහට මෙහෙමක් ගන්න.
ඊට පස්සේ අපි මේ අද පැත්තේ මුටුව මේ විදිහට නවාගෙන අඟල් දෙකමාරක් විතර ඇතුළට නවා ගන්න මේ විදිහට. අඟල් දෙකමාරක් විතර නවා ගන්න මේ විදිහට ඇතුළට. නෝල මේ අයිනේ මාර. ඊට පස්සේ මේ රෙද්ද නිසා උඩට එන නිසා මෙතන පුංචි මමක් අහගන්න. මේ අපිට පේනවා ඇති මෙන්න මේ ආකාරයට අපිට ගෙනියන්න පුළුවන් බෑග් එකක් පැහැදිලිව පේනවා ඇති. මේක ගොඩක් ඉතාම පහසුයි අපිට බෑග් එකකට දාගෙන යන්න මෙන්න මේ විදිහට පැහැදිලිව පේනවා ඇති. උන්තරම් පුංචියට නවලා තාම කුඩාවට නවාගෙන පර්පස් එකක් උනක් දාගෙන යන්න පුළුවන්. shopping කරන වෙලාවට අත්‍යවශ්‍ය බඩු ටිකක් දාගෙන යන්න මේ බෑග් එක ගොඩක් වටිනවා මේ. ගොඩක්ම චූටියට ඔතන පර්ස් එකක් උනක් දාගන්න පුළුවන්. ඒකේව තියෙනවා. මම හිතන්නේ මේ ගොඩක්ම පුංචියට පර්ස් එකකට උනක් දාගන්න පුළුවන්. මේ වගේ බෑග් එකක් ඔබට ඔයගොල්ලෝ ඇඳුම් මහන අය නිසා ඉතිරි වෙන රෙදි ටිකක් කොටසක්කින් පාවිච්චි කරලා මේ වගේ බෑග් එකක් මහා ගන්න පුළුවන්. shopping යනකොට තමන්ගේ පර්ස් එකටත් පහසුයි, ලාභයි, ගෙනියන්නත් පහසුයි. මෙන්න මේ වගේ බෑග් එකක් මහා ගත්තොත් මම හිතන්නේ වීඩියෝ එක ඔබට හොඳ පැහැදිලියක් වෙන්න ඇති. shopping එක shopping බෑග් එක වගේම හොඳයි. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. බෑග් එක මහලා අවසන්. ඒකම මතක් කර සිටින ආදරයෙන් channel එක subscribe කරන්න කියලා එන්න අදට සමුගන්නවා. තවත් දවසක ස්තුතියි.